තාත්තර මාසය අන්තිමේදී රුපියල් 1000ක් අතට ඉතුරු වෙන්නේ නැත්නම් මාසයෙන් වැඩ කළා ඒ මනුස්සයාට මාර අවුලක් නේ බා දුකයිනේ. එතකොට රුපියල් 1000ක්වත් ඉතුරු වෙන්නේ නැතුව ගෙදර එනකොට උඹට වියදම් කරලා පන්ති යන්න උඹ ෆෝන් එක බෝබ ඉන්න. මං ඒ නිසා කෙල්ලොන්ට කොල්ලොන්ට කියනවා කෙල්ලොන්ට විශේෂයෙන් කියන්නේ තාත්තා එහෙම වැඩ ඇරලෙද්දී උඹ මොන වැඩක හිටියත් ගෙදර අම්මා ඒ වෙලාව නැත්තම් අනිවාර්යෙන් තාත්තට තේක පොඩ්ඩක් හදලා දීපන්. තාත්තා අම්මා වැඩ ඇරලෙද්දී ෆෝන් එක ඔබන එක නවත්තපන්. උන් මහන්සියල එන්නේ උඹල වෙනුවෙන් වැඩ කරනකොට උඹල එහෙම කරනකොට කොච්චර දැනෙනවද රිදෙනවද බා. උඹ සමහරවල් තාත්තා වැඩ ඇරලා ගෙදරෙද්දී උඹ සාලේ ඉන්න ෆෝන් එක ඔබ උඹ තාත්තා ගණන් ගන්න ඉන්නේ පැය භාගයක් ෆෝන් එක ඔබන. හරිද? ඒ මිනිස්සුන්ට කොච්චර රිදෙනවද කියලා උඹම හිතපන්. මේවට මේ ඒවට තමයි ගුරුවරු ඉන්නේ කියලා දෙන්න බා. හරි එහෙම නොවියා. කොල්ලෝ කියන જાතිය කෙල්ලොන්ට ආදරේ තමයි. හැබැයි උන් ඊට වඩා තමන්ගේ අම්මට ආදරේ. ඒකයි මොන මහන්සිය තිබුණත් මොන අහිමිවීම තිබුණත් මොන තරම් දුක් විඳත් රැයක් දවාලක් නැතුව නිදි මරලා උන් ගොඩ යන්න දඟලන්නේ. මොකද උන්ට පරාද වෙන්න බැලමයි. උන් දිනලා ගෙදර එනකන් අම්මා මග බලාගෙන ඉන්නේ. ගෙදරින් එනකොට අද අම්මට සරකල්ලාපුලමයි ඉන්න. හැබැයි ඔයාලා දන්නවද අම්මට කොන්දේ අමාරුවක් තියෙනවා නම් ඒ කොන්දේ අමාරුවට හේතුව ඔයා. ඔයා වදන වෙලාවේ එයාට ඒ දැනෙච්ච වේදනාව සහ ඒ දීප බෙහෙත් සිසේරියන් එකකින්ද නෝමල් ඩෙලිවරි එකකින්ද ඔයා ඇවිල්ලා තියෙන ඒ හැම තැනකදීම ඔයා වෙනුවෙන් ලොකු වේදනාවක් දරපු කෙනෙක්. ජීවිතේ ඔයා අඬනකොට hina වෙච්ච එකම අවස්ථාව. මිනිස්සෙක් කන්නකොට hina වෙච්ච එකම අවස්ථාව තමයි ඔයා ඉපදෙන වෙලාව. මුළු ජීවිතේම කපකලා තෝ වෙනුයි. එල්ලුන්නේ නැහැ කොඹ ගාවෙන්. ප්‍රාන්තකයිනේ. යාර ලොකුයිනේ. සීන් එකේ ඉන්නේ. අයි ලොකු මිනිස්සු. හැබැයි හොඳට මතක තියාගන්න ඒ දෙන්නට නිදිමතයි කියලා. ඒ දෙන්න නිදාගත්තේ නැහැ. උඹට බඩගිනි කියලා කිව්වලාට. උඹට අසනීප වෙච්ච වෙලාවට හොස්පිටල් එකට අරන් නොගිහින් හිටියේ නැහැ. එහෙනම් අද උඹ විතරක් නැහැ. ඔබ වඩා ගන්න කියලා කියද්දි ඒ දෙන්න බෑ කියලා කිව්වේ නැහැ. එහෙනම් තාම බලන් ඉන්න ඔබ මේක දිනලා එනකම්. සැප සම්පත් දීලා හදපු අම්මයි තාත්තයි දන්නවනම් උඹ වෙන පවුලක දරුවෙක් ඉස්සරහා හැල්ලු වෙන තරම ඔබට 3 වේලටම බත් නැති වෙලා ගොඩක් කල්පුතා. ඒ හින්දා Tamante කියලා ලැජ්ජාවක් නැත්තම් තමන්ගේ දෙමව්පියන්ගේ පෞරුෂය ගැන හිතලා හරි තමන්ගේ ජීවිතේ වෙන මිනිස්සු ඉස්සරහා හැල්ලු වෙන එක නතර කරගනින්. මොකද උඹ ඔය කොල්ලන්ට කෙල්ලන්ට හැල්ලු වෙන තප්පරෙත් උඹගේ අනාගතය හදාගන්න මිනිස්සු දෙන්නෙක් මැරීගෙන දඟලනවා.